මේ විශාලා මහනුවරට භාග්‍යවතුන් වහන්සේගේ පිහිට නැතිවෙන්න විශාලා මහනුවරත් ඉතිරි නොවෙන තරම්. මහා දුර්භික්ෂය ඉවර වෙලා රට සමෘද්ධිමත් වුණාන කවුරුත් නොසිතූ විදිහට. ඒක මුළු රටේම භාග්‍යයක් දේවිය. මුළු රටේම භාග්‍යයක්. පස්වාන් දහසකට අයුබෝවය මහරජාණන් වහන්ස. කිමද දොරටුපාලය? අවසර දේවයන් වහන්ස. උයන් පල්ලා ඔබ වහන්සේ බැහැදැකීමට අවශ්‍ය බව දන්වා සිටිනවා. මා වෙත පැමිණෙන්නට අවසර දෙනු දොරටුපාලය. එසේය දේවයන් වහන්ස. උයන් පල්ලා පැමිණ ඇත්තේ මේ අවෙලාවේ? ලේසියෙන් මාලිගාව පැත්තට එන කෙනෙක් නෙවෙයි ඔය උයන් පල්ලා. පස්වාන් දහසකට අවසර ආයුබෝ වේවා මහරජෝත්තමයන්න් වහන්ස. අවසර මහදේවින් වහන්ස. ගහනු දරුවකු උත්සාගෙන කොහෙ යන ගමන්ද උයන් පල්ල නිමේ? ගැත්තාට සමාවන සේක්වා දේවයන් වහන්ස. ඔබ වහන්සේට අපහසයක් කරන්න නොවෙයි මේ දැරිවිත් රැගෙනාවේ. හරිම ලස්සන කිලි පොඩ්ඩක්. කවුද මේ? කාගෙද? මේ දැරිය උද්‍යානයේ කෙළවර අඹගස මුල සිටියා. දරුව විතරක්? එසේය දේවින් වහන්ස. තනියමයි හිටියේ. මේ තරං හුරුබුහුටි දැරිවිය ඔය ආකාරයට හැරදමාගිය මුග්ධ පෞකාරයක් කවුද උයන් පල්ල? කිසිම හෝඩුවාවක් ඇත්තේ නෑ. කිසිම කෙනෙකුට උද්‍යානයට ඇතුල් වෙන්න අවසරයකුත් නැහැ. ඉඩකුත් නැහැ. මේක පුදුම කතාවක්නේ. කිසිම කෙනෙක් ඇතුල් නොවුනානම් කොහොමද මේ වගේ ලස්සන දරු පැටියෙක් අඹගහ යට ඉන්නේ? ඉබේ පහළ වුණාද? මට හොඳට ඕම විශ්වාසයි. කිසිම කෙනෙක් උද්‍යාන භූමියට ඇතුල්ුනේ නන්නේ. උයන් පල්ලා පවසන්නේ නැහැ කිසිම දවසක මුසාවක්. දිව්‍ය කුමාරියක් වගේන උයන් පල්ල. මනුස්ස දුවක් නොවන තරමට ලස්සනයි රජතුමනි. එනිසාම තමයි දේවීන් වහන්ස රජ මාලිගාවටම ඔසවාගෙන ආවේ. රාජ කන්‍යාවද්ද කියාත් සැකහිතුන දේවයන් වහන්ස. නුඹට හොඳටම විශ්වාසද? කිසිම පුරුෂයකුගෙන් හෝ ගැහැණියක උද්‍යානයේ සැරිසැරුවේ නැහැ කියා? එසේය දේවයන් වහන්ස. එසේනම් නිමිති ශාස්ත්‍ර බ්‍රාහ්මණයන් ලවා උද්‍යානයත් මේ දරුවාත් පරීක්ෂා කොට නිගමනය කරන තුරු නුඹගේ බස් පිළිගන්නේ නැහැ. මට බොරුවක් මුසාවක් පැවසීමට ඇති ඌමනාවක් නැහැ දේවයන් වහන්ස. දොරටුපාලය! එසේය දේවයන් වහන්ස. පුරෝහිත බ්‍රාහ්මණයන් වහා කැඳවනු. විශාලා මහනුවර රජතුමාට උයන් පල්ලා ගෙනදුන් කුඩා දැරිවිය පිළිබඳ පුරෝහිත බ්‍රාහ්මණතුමා ඇතුළු වේද මන්ත්‍ර උගත් බමුණන් විසින් පරීක්ෂා කරනු ලැබුවා. කිසිම පිටස්තරයෙකු උද්‍යානයට ඇතුළු වී නැති බවත් මේ කුඩා දැරිය එම උද්‍යානයෙහි අඹගස මුලට ඉබේ පහළ වී ඇති බවත් බ්‍රාහ්මණ පිරිස නිගමනය කළා. ඒ අනුව අඹගස මුල පහළ වූ තැනැත්තිය යන අදහසින් අම්බපාලී ලෙස ඇයව නම් කරනු ලැබුවා. දැන් ඇය හැදෙන්නේ වැඩෙන්නේ විශාලා මහනුවර රජමාලිගේ රාජකුමාරියක් විලසිනුයි. ළමාවිය ඉක්මවා ගිය ඇය දැන් සුන්දර යුවතියක්. පොළොව මව්විය අහස
මේ අඹගා හරි ලස්සනයිනේ. ඔව් කුමරියනි හරි ලස්සනයි. මං හරි ආසයි අඹවලට. අර ඉදුණු අඹ. කඩමුද? අපි උයන් පල්ලට කියමු කුමරියනි. එයා ඕකට පිළිවෙලක් කරයි. අර කවුද? ඒ අපේ මහරජතුමාගේ මිත්‍ර රජ කෙනෙක්ගේ පුත් කුමරෙක්. පිය රජතුමා මුණ ගැහෙන්න යනවා වෙන්නේ නැති. වෙන්න ඇති. අම්බපාලි නැගණියනි. අම්බපාලි නැගණියනි. මට කතා කළානේ. කාරිනෑ. අපි යමු. ඔහොම ඉන්නකෝ. උද්‍යානයේ සංචාරය අවද නැගණියනි. මම ඊට කලින් ඔබව දැකලා නෑනේ. පිය රජතුමා කීවේ නෑ? මන් තමයි වාගේ පිය රජතුමාගේ මිත්‍ර රජතුමාගේ පුතා. හමුවීම සතුටක්. පිය රජතුමා මුණ ගැහෙන්නද? කුමරියනි අපි මාලිගාව පැත්තට සැපත් වෙමුද? මොකද්ද කියන්නේ? අපිත් මාලිගාව පැත්තට යන්න කියලානේ. මාගේ මෑණියන් පැවසූ කරුණ සත්‍යයක්. අම්බපාලි කියන්නේ දිව්‍ය අප්සරාවක්මයි. අම්බපාලි. මවක් පියෙක් නැතිව ඉබේ පහළ වුණාට අපේ මේ අම්බපාලි දියණිය නිසා මුළු මහද්වීපයම කැළඹිලා ඉන්නේ දේවිය. දවස ගානෙම රාජපුත්‍රයෝ දුව ගැන අහලා එවනවා. ඇයි රජතුමනි hina වෙන්නේ? කොහොමද ඉතින් එක දැරියක් එන තරම් කුමාරවරුන්ට පාවා දෙන්නේ? අපිත් බලමු. ඇය මේ ජම්බුද්වීපයේ ඉන්න අගනාම රාජකුමාරයාගේ රාජකුමරිය කරවන්න. අවසර මහරජතුමනි. මම දක්ෂිණ ප්‍රාන්තයේ ඔබතුමාගේ මිත්‍ර රජුගේ දෙටුපුත් කුමරු. මට මතකයි. ඉතින් පිය රජතුමා යෙහින් වැජබෙනවද? එසේ රජතුමනි. මේ හසුන්පත පිය රජතුමා ඔබ වහන්සේට දෙන ලෙසයි මහට ලබා දුන්නේ. හසුන්පත් කුමටද දරුව? මගේ මිත්‍රයාගෙන්? රජතුමනි මගේ මිත්‍රයත් ඉල්ලා සිටින්නේ අපේ අම්බපාලි දූකුමරිය පාවා දෙන ලෙසද? එසේ පිය රජතුමා පැවසුවා මේ විවාහය සිදුවීමත් සමග දක්ෂිණ රාජ්‍යයේ රජකමත් මටම පවරන බවට. මේ හසුනේ ඒ ගැන දන්නලා තියෙන්නේ? මුළු ජම්බුද්වීපයේම රජවරු තම පුත්කුමරුවන්ට ඉල්ලා සිටින්නේ අපේ අම්බපාලි දුවමනේ. අනේ පිය රජතුමන් වහන්ස ආයෙත් ඉතින් වෙන කවුරුවත් ගැන හිතන්න නරකයි. මේ මා ඉන්නේ. එහෙම නේද මව්දේවීන් වහන්ස? පිය රජාණන් වහන්සේ. අපිට උද්‍යානයේදී මුණ ගැහුණා මගධේ රාජකුමාරයෙක්. ආන් සැපත් වෙනවා රාජමාලිගේ පැත්තට. මගධයේ? එහෙමයි දේවයන් වහන්ස. කුමරියනි වඩිනු මැනවි මා සමග. සේවිකාව බයේ. මාව උස්සන් යයි කියලා. ඔත් කුමරුවනි ඒක තමයි පිය රජතුමාත් පැවසුවේ. කුමක්ද? අම්බපාලි ගැලපෙන්නේ මටමයි කියලා. පුතණුවනි අපට ඉන්නේ එක දූ කුමාරිකාවක්නේ. එසේ ඉතින් ඒ දූ කුමරි මට තමයි අපි සාකච්ඡා කරලා ඒ ගැන තීන්දුව කරන්නයි හිතාගෙන ඉන්නේ. අම්බපාලි කුමරිය ගැන බලාපොරොත්තුවෙන්
බොහෝ රාජකුමාරවරු විශාලා මහනුවර රාජමාලිගාව අවට සැරිසරන්න පටන් ගත්ත නිතර දෙවේලේ. මේ අම්බපාලි කුමරිය හදා වඩාගත් රජතුමාටත් දේවියටත් ඇවිටිලි කරන්න පටන් ගත්තා. මේ දෙමාපිය රජයුවලටත් කළයුතු දේ නිරාකරණය කර ගැනීමට නොහැකිව ලත වුණා. මේ අතරතුර විශාලා මහනුවර රාජමාලිගය අසල අංගනයෙහි එක් දිනක් අමුතු සද්දබත්ත වගයක් ඇහෙන්න පටන් ගත්තා. අම්බපාලි රජකුමරිය අයිති මට. අම්බපාලි කියන්නේ මගේ පියරජතුමාගේ හොඳම මිත්‍ර රජ කෙනෙක්ගේ දියණිය. මගේ පිය රජතුමා ඔබගේ පිය රජතුමාට වඩා බල සම්පන්න. පියරජතුමා බල සම්පන්න වුණාට ඔබ දුර්වල කුමරේ. එහෙමද මම? අම්බපාලි කුමරිය මගේ. අම්බපාලි කුමරිය මගේ. දුවනියනේ ඇහෙනවා නේද නුබගේ සුරූපී බව නිසා මේ ජම්බුද්දීපේම කැළඹිලා ඇති හැටි. ඒකනි පිය රජතුමනි. මං ඉතින් කුමක්ද කරන්නේ? මටත් හිතාගණ්ඩ බෑ කුමක් කරන්නද කියා. මන් නිසා පිය රජතුමාටත් මෑණියන්ටත් මහා පැණයක් නේද පිය රජතුමනි? පැනයක් ඇතොත් විසඳුමක් ඇත දූ කුමරියනි. ඒත් රාජමාලිකා අංගනයේ මහා කැරල්ලක් ගානයි පිය රජතුමනි. මාව අයිති කරගෙන යන කුමරුන් විනාශ කරාවි අනික් පිරිස එක්කාසු වී. ඒ ගැනත් වග බලා ගත යුතුයි. එපමණක්ද පිය රජතුමනි? ඇයි වෙන කුමක් දැති පැනය? එක් කුමාරෙක් මාව රැගෙන ගියහොත් මා වෙනුවෙන් කැපවී සිටින අනික් අයට සිත් වේදනා ඇතිවේවිනි පිය රජතුමනි. මේ තරම් මං හැඩකාරයි නම් මේ කිසිම කුමාරෙක් එක්ක නොගිහින් තනියම ජීවත් වෙනවා. හිව්වනේ අම්බපාලි හිව්වනේ. දරුවනේ මට ඉන්න එක කුමරියයි. නුබලා ඔය ඉල්ලා සිටින්නේ ඒ දූ කුමරිය. මං කොහොමද මාත් මගේ දේවියත් මේ ගැන තීන්දු කරන තුරු කලකෝලාහල මදකට නතර කරමු. එසේවත් ඇය මහා නෑ අම්බපාලි කුමරිය මගේ. එසේ වන්නේ කෙසේ? ටික වෙලාවක් මෙහෙම කිව්වොත් මෙතන මහා යුද්ධයක් හටගෙන මගේ පිය රජතුමා මහා වියවුලකට පත්වේ. හොඳම වැඩේ මම මේ හැමෝම වෙනුවෙන් මෙතනින් ඉවත් වෙලා යනවා. අම්බපාලි කුමක් කළ යුතු දැයි කල්පනා කළා. කෝලාහලයේ සංසිඳුවන්න විනිසුරුවන්ටද මැදිහත් වෙන්න සිද්ධ වුණා. අවසානයේ සිදුවූයේ අම්බපාලිය හැම දෙනාටම අයිතිවීමයි. එනම් නගර සෝබිනියක් ලෙස ඇය නම් කෙරුණා. ඇගේ රූමත්කම නිසා ඇය බොහෝ මුදල් රැස් කළා. රජගහනුවර බිම්බිසාර රජුට දාව ඇයට දරුවෙකුත් බිහිවුණා. හැබැයි හදා වඩාගත් දෙමව්පියෝ නං හිටියේ ඉතාමත් ශෝකයෙන්. රජතුමනි දේවිය සඳලු තලයට වී කුමක්ද කල්පනා කරනුයේ? කිමද රජතුමනි? අපහසුවක්ද? අපහසුවක් නම් තමයි. ඒත් ඒක ශාරීරික අපහසුවක් නෙවෙයි. එහෙනම් මගේ හිතේ අපහසුවක්. හිත අමාරුවක්. ඇයි රජතුමනි? අපේ අම්බපාලි දුව ගැන විහාරයේදී බොහෝ අය කතා වෙනවා කියලා මගේ රාජපුරුෂෝ කීවා දේවියනි. අපේ කරුමෙට හමුවුණු දරුවෙක් කියලා හිත හදාගෙන ඔය ගැන අමතක කරමු රජතුමනි. විහාරයේ විතරක් නෙවෙයි මුළු නගරයේම මුළු රටේම ඔය ගැන කතා වෙනවලු. මට ලැජ්ජා ඒ කවුරු දැනගත්තත් නෙවෙයි දේවිය. එහෙනම්
භාග්‍යවතුන් වහන්සේ කොයි වෙලාවක හරි මගෙන් විමසුවත් කියලා. රජපවුලෙම උදවිය ඔය වගේ හැසිරෙනකොට නැහැ. ඒ අපේම දරුවෙක් නෙමෙයි කියලා හිත හදාගනිමු දේවිය. හිත හදාගනිමු. ඒ මදිවට දරුවෙකුත් දුක් විඳිනවා. රාජකුමාරයෙක් එක්ක දීගතල ගියා නම් රජකම පවරන්න උනත් වටිනා කොළු පැටියා දේවිය. රූප සම්පත්තියත් අම්මගේ වගේමයි දරුවගේ. මේ වගේ හිත්වේදනා මත්තු සසරෙදුවත් නොවෙන්න භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පිළිසරණ කරගෙන ජීවත්වයමු දේවිය අපේ. එසේ රජතුමනි. මොන හේතුවක් නිසා මට මේ වගේ ජීවිතයක් උදා වුණාද හිතාගන්න බෑ. අගනා රූප සම්පත්තියක් ඒ කාලෙ තිබුණට දැන් ටික ටික මාව වෙනස් වෙලා. විහාරයට ගිහින් හැංගිලා වගේ භාග්‍යවතුන් වහන්සේගෙන් ඒ බණ ටික ඇහුවට පස්සේ මට මොකක්දෝ අමුත්තක් දැනෙනවා. මේ අඹවනේ ලස්සන ආරාමයක් හදලා උන්වහන්සේට පූජා කරන්න ආසයි. ඒත් උන්වහන්සේ මං වගේ කෙනෙකුගේ ආරාමයක් බාරගනීද? මගේ පුත් කුමාරයත් මෙහෙම ඉඳලා බෑ. මට හිතාගන්න බෑ මොනව කරන්නද කියලා. මේක මහා කාලකන්ණි ජීවිතයක්. අම්මේ පුතේ අම්මගෙන් කාරණයක් අහන්න අම්ම කැමති වෙනවද? පුතා මොකක්ද අම්මේ? ඔව් කියන්නකෝ. ඉතින් මම මොකක්ද කියලා නොදැන ඔව් කියන්නේ කොහොමද මගේ රත්තරන් පුතේ? මට ආසයි අර විහාරයේ ඉන්න භික්ෂූන් වහන්සේලා වගේ වෙන්න. පුතේ මයි පුතා ඇත්තටද මේ කියන්නේ මයි පුතේ? ඇයි අම්ම කැමති නැද්ද? මගේ පුතා කැමති නම් මමත් එක්ක පයින්ම කැමතියි පුතේ. ඒත් ඇයි මන් දන්නවා පුතා හිතන දේ. බය වෙන්න එපා මයි රත්තරන් පුතේ. භාග්‍යවතුන් වහන්සේට කියලා මං කොහොම හරි පුතාට ඒ අවස්ථාව ඉල්ලලා දෙන්නම් පුතේ. අම්බපාලි නම් වූ ඒ නගර සෝබිනියගේ පුතා විමල කොණ්ඩඤ්ඤ නමින්
භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි වී ටික කලකින් ජීවිතයේ උතුම්ම සැපත වන අර්හත් තත්වයටද පත් වුණා. අම්බපාලියද නොබෝ කලකින්ම තමා සිටි අඹවනයේ අගනා විහාරයක් කරවා භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට පූජා කළා. ඒ විතරක් නොවේ, තම පුත් විමල කොණ්ඩඤ්ඤ තෙරුන්ගෙන්ම බණාසා පැවිදි වී අර්හත්වයට පත් වූ උතුම් රහත් තෙරණියක් බවට පත් වුණා. එසේ නිර්වාණ සුවයෙන් පසුවන අම්බපාලි තෙරණින් වහන්සේ භික්ෂුණීන් සමග පිළිසඳරේ යෙදෙමින් උන්වහන්සේගේ අතීත භවයන් පිළිබඳ පූර්ව ජාති ස්මරණය කරන නුවණින් විමසා මෙසේ වදාළහ. පින්වත් භික්ෂුණියනි, තෙරණීන් වහන්ස, හරිම අලංකාර රෝසපුවකින් යුක්ත වූ මම සමාජ විරෝධීව නරකට හැසිරමින් ජීවත් වුණත් දැන්නම් අබමල් රේණුක තරංවත් කිලිටක් මගේ හිතෙත් ශරීරයත් නැහැ පින්වත් භික්ෂුණී. ඉතින් ඇයි ඒ තරම් රෝසපුවක් ඇති ඔබ රජපවුලක ඉඳලත් ඔය වගේ හැසිරුණේ? ඒක තමයි සසරේ කළ පව මම කටවරද්දාගත්තා. ආර්ය වූ උතුමන්ව මට හඳුනාගන්න බැරි වුණා. සුළු කාරණයකට මම ද්වේෂ සිතක් ඇති කරගත්තා. මාත්තින් පර පතල වැරද්දක් වුණා. කුමක්ද ඒ අකුසලය? පෙර ජීවිතයක මීට ආත්ම භව ගණනකට කලින් සිකී බුදුරජාණන් වහන්සේ පහළ වුණා. එතකොට ඔබ කළ පව කුමක්ද? එදා පෝය දිනයක් සෑ මලුව හොඳින් එමදා පිරිසිදු කළා. බැලි මළුවේ ලස්සනට රටා දැම්මා. හදිසියේම එක් තෙරණියකට කිවිසුමක් ගියා. ඒ කිවිසුම යද්දී ඒ තෙරණියකින් සෙම සොටු මළුවට වැටුණා. මට හොඳටම තරහ ගියා. මම තරහින් ඇසුවා කවුරුද මේ ගණිකාව මේ මළුව කිලිට කරපු කියලා. එතන හිටියේ අරහත්වයට පත් වූ භික්ෂුණියක්. ඉතින් මං හිම කීවට හොඳට සිල් ගත්තා. භාවනා කළා. ඒ නිසා මං ප්‍රාර්ථනා කළා මේ දුක් ඇති සසරෙහි මව් කුසක යලි නොයිපිද ඕපපාතිකව ඉබේ පහළවන ක්‍රමයට ඉපදුනාට කමක් නෑ කියලා. මං එහෙම තමයි ප්‍රසිද්ධ වුණේ. ඒත් මං මේ රාජ උද්‍යානයේ අඹ ගසක් යට ඕපපාතිකවයි බිහිවුණේ. ඒ නිසා පින්වත් භික්ෂුණී, දැන හෝ නොදැන නරක වචන නරක වැඩ කරන්න එපා. ඒව පව් කෙදිනක හෝ පල දෙනවමයි. එසේ තෙරණීන් වහන්ස. එහෙත් දැන්නන් නැවත මට එහෙම සිද්ධ වෙන්නේ නැහැ. මේ මගේ අන්තිමාත්මයයි. සමිදු කරුණාව පාමුලා නිමාවිය මෙසේ සසරේ ගිනිලන දවාවනසන මායාවවන් සිතේ අඳුර තව නැත නිමල සිතිවිලි පිබිදි පියුමක්ම් ලෙසේ අනවරත සසරක